මෙය තමයි මීතේන් අණුවේ ත්‍රිමාණ ව්‍යුහය. මෙම මීතේන් අණුවේ මධ්‍ය පරමාණු වශයෙන් කාබන් පරමාණුවක් පවතිනවා. මෙම කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 4ක් සම්බන්ධ වීමෙන් මීතේන් අණුව අවකාශයේ සකස් වෙලා තියෙනවා. මෙම කාබන් හයිඩ්‍රජන් බන්ධන හතරම දිගින් සමානයි. ඒ වගේම මේ හයිඩ්‍රජන් පරමාණු හතරම පවතින්නේ චතුස්තලයක සවිධි චතුස්තලයක ශීර්ෂවල. අපිට චතුස්තලයේ ජ්‍යාමිතිය උපයෝගී කරගනිමින් අපට හැකියාව පවතිනවා මෙම කාබන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් අතර කෝණය ගණනය කිරීමට. මෙම සවිධි චතුස්තලය සැලකුවොත් මෙන්න මේ ශීර්ෂ හතර තමයි හයිඩ්‍රජන් පරමාණු පවතින ස්ථාන වෙන්නේ. එතකොට අපි මෙම චතුස්තලයේ මධ්‍යයේ තමයි කාබන් පරමාණුව පිහිටලා තියෙන්නේ. එතකොට මෙම චතුස්තලය අප සමාන කොටස් දෙකකට මෙම එක් ධාරයක් ඔස්සේ වෙන් කිරීමේ හැකියාව පවතිනවා. මේ ධාරය ඔස්සේ අප මෙම චතුස්තලය සමාන කොටස් දෙකකට වෙන් කරොත් එය මෙන්න මෙම මුහුණතේ මධ්‍යස්ථය හරහා ගමන් කරනවා. ඒ වගේම මෙන්න මෙම මුහුණතෙත් මධ්‍යස්ථය හරහා ගමන් කරනවා. එම ලැබෙන එක් පළුවක් ගත්තොත් එම පළුවෙහි ත්‍රිකෝණාකාර මුහුණතක් පවතිනවා. එම ත්‍රිකෝණාකාර මුහුණතේ පාද වෙන්නේ මෙන්න මෙම මධ්‍යස්ථය. ඒ වගේම මෙම මධ්‍යස්ථය සහ මෙම එක් ධාරයක්. මෙම ශීර්ෂයක් සලකලා අන්න ඒ ශීර්ෂයේ සිට ඊට සම්මුඛ ත්‍රිකෝණාකාර මුහුණතේ කේන්ද්‍රකය වෙත අපි රේඛාවක් ඇඳුවොත් ඒ රේඛාව මෙම තල මුහුණතට ලම්බක වෙනවා. ඒ වගේම මෙම ශීර්ෂයේ සිට මෙම මුහුණතට රේඛාවක් කේන්ද්‍රකයට රේඛාවක් ඇන්දොත් එයත් මෙම මුහුණතට ලම්බකව ඡේදනය වෙනවා. එම රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍යයෙහි තමයි කාබන් පරමාණු පිහිටන්නේ. අන්න ඒවා උපයෝගී කරගනිමින් අපට කාබන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් අතර කෝණය ගණනය කිරීමට හැකියාව ලැබෙනවා. මේ තියෙන්නේ මීතේන් අණුවෙහි පැතිපෙනුමක්. මේ මීතේන් අණුවේ හයිඩ්‍රජන් පරමාණු 3 අප යා කරනු මේ විදියට. එවිට අපට ලැබෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. මෙම සමපාද ත්‍රිකෝණයේ පැත්තක දිග 2a වශයෙන් අපට සලකන්න පුළුවන්. මෙම සමපාද ත්‍රිකෝණයේ මෙම මේ මධ්‍යස්ථයෙහි දිග අපට ගණනය කිරීමේ හැකියාව පවතිනවා. මොකද කෝණයක් අංශක 60යි. ඒ වගේම මෙතනදී ලම්බකව තමයි ඡේදනය වෙන්නේ මෙම පාදය. එතකොට d හි අගය pq සමානයි d සමානයි 2a sin 60 වශයෙන් අපට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒතර d හි අගය මූල 3a වශයෙන් ලැබෙනවා. ත්‍රිමාණ ව්‍යුහය උපයෝගී කරගනිමින් පැහැදිලි කර ආකාරයටම මම මෙම චතුස්තලය මෙම ධාරයක් ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන් කරනවා. එවිට මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණාකාර මුහුණතක් අපට එක් කොටසකින් කොටස් දෙකේම බලා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම පාද දෙකක දිග d වෙනවා. මොකද මේක මෙම 2a වන ත්‍රිකෝණයේ මධ්‍යස්ථයක් වන නිසා. ඒ වගේම තමයි මෙම එක් ශීර්ෂයේ සිට මම සම්මුඛ මුහුණතට ලම්බක අඳිනවා. එම ලම්බක මෙම මුහුණත් වල කේන්ද්‍රකය ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඒවා ලම්බකව තමයි මෙම මධ්‍යස්ථ ඡේදනය වෙන්නේ. එතකොට කාබන් පරමාණුව මෙන්න මෙම ස්ථානයේ තමයි පිහිටන්නේ. CH බන්ධනයක් කියන්නේ මෙම කාබන් හයිඩ්‍රජන්. ඒතර මේ පවතින්නේ CH බන්ධන දෙකක්. මේ බන්ධන දෙකක් අතර කෝණය අපට ගණනය කිරීමේ හැකියාව පවතිනවා. මෙම කෝණ දෙක ඇල්ෆා නම් මෙම කෝණය 180 ඍණ 2යි ඇල්ෆා වෙනවා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ IK 180 නිසා. ඒ වගේම අපි දන්නවා මේ කේන්ද්‍රකය මගින් මේ ත්‍රිකෝණයක මධ්‍යස්ථය දෙකට එක අනුපාතයට ඡේදනය කරනවා. ඒකෙන් අපිට ලියන්න පුළුවන් xm ට my අනුපාතය දෙකෙන් එකයි. අපි xm හියකයක් දන්නවා ඒව ගණනය කළා my හොයා ගන්නත් පුළුවන්. මෙම අනුපාතය යොදාගෙන මට my හි අගය 3න් 2යි d වශයෙන් ලියන්න පුළුවන්. d හි අගය දන්නෝ මූල 3යි a. එම නිසා y හි අගය 2යි a බෙදීම මූල 3යි. එම අගය අපි සලකුණු ලබන්නේ මෙම ඍජුකෝණී ත්‍රිකෝණයට. ඒකෙන් මට පුළුවන්කම ලැබෙනවා sin alpha ගණනය කිරීමට. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා. මම sin alpha හි අගය 1යට මූල 3a වශයෙන් ලැබෙනවා. මෙම කෝණය සුළු කෝණයක් නිසා ඇල්ෆා මෙතනින්ම ගණනය කළා. ඉන්පසුව 2 ඇල්ෆා 180 වෙන අඩු කරලා අපිට ලබා ගන්න පුළුවන් මෙම කෝණය. එවිට ලැබෙන්නේ ආසන්න අගයක්. ඒක හින්දා මේකට මම sin alpha සමාන 1යට මූල 3 වගේ මෙම කෝණයටත් cos ගෙන් ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මොකද sin alpha දන්නවනම් මට පුළුවන්කමක් තියෙනවා cos 2 alpha ගණනය කරන්න. cos 180 ඍණ 2 alpha ඍණ cos 2 alpha මෙම ගණනය කිරීම මගින් මට cos 180 ඍණ 2 alpha හොයා ගන්න පුළුවන්. මම cos 180 ඍණ 2 alpha කියන්නේ බීටා වශයෙන් ගන්නවා.
තොර කාබන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් අතර කෝණය බීට වෙනවා. තොර කොස් බීට කියන්නේ ඍණ 1ට ඍණ 3න් 1යි. මෙම බීටා හි අගය පරාසය දෙන්න ඕන. බීටා කියන්නේ අංශක 180ට අඩු කෝණයක්. මෙහි ආසන්න වශයෙන් අගය ලැබෙනවා 109.5 කියලා. නිවැරදිම අගය 109.4. හතයි කොස් ඉන්වර්ස් ඍණ 3න් 1යි. බීටා අංශක 180ට වඩා කුඩා. එලෙස තමයි අප CH බන්ධන දෙකක් අතර කෝණය ගණනය කරනු ලබන්නේ.